අවාසනාවට සත්‍ය කතාවක්. මනුස්්‍ය ජීවිතය තුළ කුඩා කල සිට ඇතිවන විවිධ දරාගැනීමට අපහසු නමුත් මතකයේ රැඳෙන නොමියන බොහෝ භයංකාර මතකයන් තරුණවියට පා තැබුවද ඒත් සමගම එම සිතුවිලි මුහුකුරා වැඩේ. එවන් තවත් එක් අහිංසක තරුණයකුගේ ජීවිත කතාවක අනුවේදනීය අවසානයක් මෙසේ ඉදිරිපත් වේ. ළමයෝ ඊළඟ වතුර ඉතින් බලන් ටිකවත් මේ එමෙලාම සෙල්ලම්මයි කරන්නේ. යන්න. ශාමල් කුඩා කල සිටම තම මව්පිය සෙනෙහස අහිමි වූ අහිංසක මෙන්ම අසරණ දරුවෙකි. කාලකණි කොල්ලෝ ඒක කෑවදට ශාමල් කුඩා කල සිටම තම මව්පිය සෙනෙහස අහිමි වූ අහිංසක මෙන්ම අසරණ දරුවෙකි. ඔහුගේ රැකවරණය සඳහා මිහිපිට සිටි එකම ගැලවුම්කාරයා තම කුඩම්මා වුවද ඇයගෙන් ඔහුවට අත් වූ ඉරණම නම් වදහිංසා සහිත කාලකන්නී ජීවිතයකි. ඉතින් ඉතකරින් කොහොමද බං බලුදෙන් කිව්ව ජොබ් එකේම කොහමද? ජොබ් එකේ ලං ඉතින් කියන්න තරම් වරදක් නැහැ. ඒ පොඩ අමාරුයි. අනේ හොඳයි බං. ඔබ තාරිය ආවන් එච්චරයි. කාත් කවුරුත් නැති ගානකම් කොහොමත් ඉතින් මං ගැන වෙලා බලන්න උඹේරන්න මෙලෝ වෙන කවුරුත් නැහැ නේ බං. මොන මගේ යාළුවෝ. ඉතින් කියන්න කොහොමද මේ ඔයාගේ වට කරද තියෙන්නේ? වරදක් නෑ බං ඉතින් වෙනදා වගේම පාඩේ ඉතින් නෝමල් එක කරා යනවා. ඒ ඉන්නවා තමයි මොනවා කරන්නද බං. ට්‍රෆියෝ සස්නයි කියන්නේ මචං මේ දවස්වල කොහොමවත් වහින්නේ නැහැ. හරිද? පායන කෙස්සක් තමයි තියෙන්නේ. දැන් ඉතින් කොහොම හරි කරලා කලගෙට් එක එකතු කරගෙන ගෙදරට වලප ගැද ගන්න ඕන. try කරපන්. කෙලිලොල් දඟකාර තරුණයා අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේද ආදරය යන උත්තරීතර හැඟීමට දක්වන්නේ ඉමහත් ලැදියාවක් මෙන්ම අතිමහත් ගෞරවයකි. එහෙත් මෙම තරුණයා නැතහොත් ශාමල්හට ආදරය මෙන්ම කරුණා දයාව දැනුනේ දැඩි වේදනාකාරී ලෙසිනි. මොහු අසාමාන්‍ය චරිතයක් වීමට හේතුපාදක වූයේ ඔහුගේ කුඩා කල ජීවන රටාවමදෝ මට සිතේ. ශාස්ත්‍රේ අත බල්ලා කියනවා සුණ බල්ලලා කියනවා ශාස්ත්‍රේ රුටි මාත්‍යා ශාස්ත්‍රේ අත බල්ලා කියනවා කවුරු තුනේ මේක වල්වල කොයි හරි ගිහිල්ලා වෙන්න ඇති තේන්නේ නෑ අර ගෙදරත් නෑ දහන් තී වතුරක් තිබහයි රජිනී ශාස්ත්‍රේ අත බල්ලා කියනවා ශාස්ත්‍රේ කියනවා මාත්‍යා ශාස්ත්‍රේ කියනවා නෑ නෑ මම ශාස්ත්‍රයක් ආණ්ඩ මාත්‍යා
ආත්‍ය ආණ්ඩ නෑ ශාස්ත්‍රයේ මම සාත්‍රාන්නේ මාත්‍ය චූටි මාත්‍ය ආණ්ඩ සුදු මාත්‍ය නෑ මට සාත්‍රා නුමනාවක් නෑ අනේ මාත්‍ය මං කියනවට එක ආණ්ඩ එක මම මේ වැඩේ ඉන්නේ මෙතන මේ වැඩේ වාඩි ඒ වැඩ වාගේ තමයි මාත්‍ය වාසනාවන්තයි මාත්‍ය මම ඉස්සලා කීවනේ මම සාත්‍රා නෑ කියලා ඔයා යන්න කොහොමද මම ගෙදර මාත්‍ය හරිම හැම කැමති වුණා හරි රාත්‍රියේ හරි අහන්න හරි හරි මාත්‍ය අහන්න මාත්‍ය අල්ල ගෙදර හැම ගෙදරම අරගෙන මේක දානවා ඒ මට මම සාත්‍රා නෑ තේරුම් ශාස්ත්‍රයේ බොරු වෙන්නේ මාත්‍ය ශාස්ත්‍රයේ හරියට හරි ශාස්ත්‍රයේ අර්ජිතම කියනවා හරි කියනවා මම සාත්‍රා අහන්නේ නෑ මාත්‍ය මං කියනට එක ආණ්ඩ මාත්‍ය එක නෙමෙයි දැන් වෙලාව දෙකමාරක් පැනලා කොහෙද කරුණාකරලා යන්නකෝ මගේ මේ වැඩේ කන්න එපා යන්න කරුණාකරලා මාත්‍ය ශාස්ත්‍රයේ ආණ්ඩ මාත්‍ය අත්ත දෙන්න අත්ත බල්ලා තමයි කියනවා මහත්තයා මේ බලන්න කොච්චර වාසනාවන්ත අත්තක්ද මේ අත්තේ කර ගත්ත තමයි අවිල්ල තියෙනවා මහත්තයා උනන්දු වෙලා එනවා කියලා වැඩ කරනවා මහත්තයා මහත්තයා හරි වාසනාවන්තයි මහත්තයාට ලැබෙනවා හොඳ ලස්සන නෝනා කෙනෙක් මහත්තයාට ලැබෙන නෝනා හරියට මහත්තයාගේ අම්මා වගේම තමයි මහත්තයා බලන්න මේ මහත්තයාගේ අතේ ඒකාව මහත්තයාගේ අම්මා වගේ මගේ අම්මා ඉපදිච්ච දවසේ මම අනාථයි මම මේ මගේ අම්මා මගේ ඇස් දෙක ගත්ත කලිය ඒක තමයි මගේ අම්මා ඔත්ත ගෑනික් කො අනේ මගේ අම්මා පංගුපති තලාවේ මගේ මල කෙනෙක් තාත්තලි නැත්ත කොමයි තක මගේ මල කෙනෙක් කාලේ මම දුක් විඳේ මොමෝරෙන් මම හිතාදාගන්න නේද මොකෙක් කරෙවිල්ල මම කනවා කාලකන්නේ ඇත්ත Proyek ini pernah bareng ngobrol gitu. Bukan apa deh? කාලකන්නේ බය දෙන්නවද? මචං කොහොමද මට තේරෙන්නේ නැහැ. මොකද්ද උනේ ගියාම කුංගලේ ඉඳලා හරියට. යකෝ මට ගෑණි දැක්කම මාරේට කේන්ති යනවනේ මම. මේක මට ලොකු ප්‍රශ්නයක්. මොකක්? මට තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා. පොඩි කාලේ නම් මට ගෑණි දැක්කම පුදුම විදිහට කේන්ති යනවා. මොකද්ද වන්දි කතාවේ තියෙන්නේ? මොකද ડોක්ටර් කෙනෙක් මොකද හිතාගන්න. ඇයි මට මොකද වෙන්නේ? ඔය ඉතර දෙයක් නෙවෙයි බං. මම දන්නේ නැහැ බං. මට නම් හිතාගන්න මොකක් වෙන්නේ. මේ අද සාතර ගෑණි එක්කව අපේ අම්මගේ මතක් කරා මට කේන්ති ගියා. කොහොම කේන්ති ගියාද මොකද උනේ කිසිම දෙයක් හිතාගන්න බෑ. ආ උදල්ලෙන් දාන්නේ මං ගෑණි උරුඩ ගන්න මරලා දාන්න. දිනෙන් දින මොහුගේ සාමාන්‍ය තත්ත්වය කෙමෙන් වෙනස් විය. මොහුගේ මනස විකෘති තත්ත්වයට පත්ව ඇත්තේ ඔහුගේ බිහිසුණු අතීතයයි ඉතා වගකීමෙන් කිව හැක. කාලකන්නේ කොල්ලෝ ඒකත් කෑවද නෝ ඈ කෑවද ඒක
එන්නවා. එන්නවා. මරවයි මාමිනේ. මරවා. එන්නවා. රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛ වන්නේ දරුවෝය. එම උත්තරීතර ප්‍රාණය බඳු දරුවන් හට අද වන විට ඇති වී ඇති ඉරණම මහපොළවත් නුහුලන තරම්ය. මෙයට හේතුව අද වන විට ලංකාවේ ළමා අපයෝජන එන්නම වැඩිවීමයි. ළමයාගේ ශාරීරික මානසික චිත්තවේග සමාජ කුසලතා සාරධර්ම යන අංශ කෙරෙහි බාධක වන්නා වූ සියලුම ආකාරයේ හිරිහැරයක් අපයෝජන යන්නට අයත් වේ. මෙකී අපයෝජනයන්ට ළමයා හසුවන්නේ කෙසේදැයි සොයා බලා ළමයා ඉන් මුදවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය දැනුවත් කිරීම අද දවසේ අප සැමගේ යුතුකමකි.